ඔයා දන්නවද ඔයාගේ නම පියානෝ එකෙන් ලස්සනට ප්ලේ කරන්න පුළුවන් කියලා. ඔයාගේ නම විතරක් නෙමෙයි. ඔයාගේ ගෑනු ළමයාගේ ඔයා දන්න ඕන එක්කෙනෙක්ගේ නමක් පියානෝ එකෙන් ප්ලේ කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ ගෑනු ළමයාට ආදරය කියලා කාටවත් තේරෙන්නේ නැති විදිහට මෙන්න මේ ක්‍රමෙන් කියන්න පුළුවන්. අපි බලමු කොහොමද කියලා. මේ ක්‍රමයට අපි කියන්නේ මියුසිකල් ක්‍රිප්ටෝග්‍රෑම් කියලා. ඒ කියන්නේ සංගීත රහස් කේත් මේක ඒ කාලේ හිටපු බාක් බ්‍රාම්ස් වගේ කම්පෝසර්ස්ලා ගොඩාක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම බ්‍රාම්ස් මේක පාවිච්චි කරේ එයාගේ ආදරවන්තියට ආදරය කියලා කියන්නේ. අපි දැන් බලමු කොහොමද ඔයා ඒක කරන්න කියලා. අපිට නෝට්ස් තියෙන්නේ 7යිනේ ABCDEFG. නමුත් ඇල්ෆබෙට් එකේ ලෙටර්ස් තියෙනවනේ 26ක්. ඉතින් මේ 26 කොහොමද අපි නෝට්ස් 4 ගලපන්නේ කියලා බලමු. මුලින්ම අපි කරන්නේ නෝට්ස් 7 ලියාගෙන ඉන්න එක. ABCDEFG. ඉතින් A අකුරට අපිට A නෝට් එක පාවිච්චි කරන්න පුළුවන්. B අකුරට B නෝට් එක. C අකුරට C, D අකුරට D, E අකුරට E, F අකුරට F, G අකුරට G. නමුත් H අකුරට අපි මොකද්ද පාවිච්චි කරන්නේ? H අකුරට අපි පාවිච්චි කරන්නේ A, I අකුරට B, J අකුරට C, K අකුරට D, L අකුරට E, M අකුරට F, N අකුරට G. ඔන්න නැවතත් අපේ නෝට්ස් 7 ඉවරයි. එතකොට ආයිත් O අකුරට අපි පාවිච්චි කරනවා A, P අකුරට B, Q එකට C, R වලට D, S අකුරට E, T අකුරට F, U අකුරට G. එහෙනම් ආයිත් V අකුරට එන්නේ A, W එකට B, X එකට C, Y වලට D, Z වලට E. මේක ලස්සනම දේ තමයි අපේ නමේ තියෙන නෝට්ස් එක හොයාගෙන ඒක ප්ලේ කරන විදිය. හරි. ඒකට කලින් අපි නමට හරියන නෝට්ස් එක හොයාගමු. මගේ නම චානකනේ. එතකොට C අකුරට එන්නේ C ම තමයි. H අකුරට එනවා A. A අකුරට එන්නේත් A. N අකුරට එන්නේ මොකද්ද? N අකුරට එනවා G. ආයිත් A අකුරට එන්නේ A ම තමයි. K අකුරට එන්නේ මොකද්ද? K අකුරට එන්නේ D. ආයිත් A අකුරට එන්නේ A ම තමයි. ඔන්න අපේ නෝට්ස් එක හරි. අපේ නෝට්ස් එක මම රයිට් හෑන්ඩ් එකෙන් ප්ලේ කරොත් මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේක නිකම්ම රයිට් හෑන්ඩ් එකෙන් ප්ලේ කරලා වැඩක් නැහැ. ලෙෆ්ට් හෑන්ඩ් එකත් එකතු කරගෙන කෝඩ්ස් එක්ක ප්ලේ කරන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ නමේ තියෙන වේට් එක, ඔයාගේ නමේ තියෙන ලස්සන මිනිස්සුන්ට දැනෙන්නේ. ඉතින් ඔයත් ඔයාගේ නම හොයාගත්තා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ලෙෆ්ට් හෑන්ඩ් එකෙන් ප්ලේ කරනවා මේ නෝට්ස් එකට ගැලපෙන්න. D minor 11th chord එකයි A major 7th chord එකයි. ඉතින් ඔයාට ඔයාගේ නම ලස්සනට මේ විදිහට හදාගෙන ඔයාගේ මියුසික් කරන යාළුවෝ එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ආදරවන්තයෙක්ගේ නම ඔයාට හොයාගෙන ඔයාට මේක ප්ලේ කරලා යාට යවන්න පුළුවන්. හිතන්නකෝ ඔයාගේ ආදරවන්තයෙක්ගේ නම සචිනි කියලා. S වලට ගන්නවා අපි E, A වලට ගන්න Aමයි, C වලට ගන්න Cමයි, H වලට ගන්නවා A, I වලට ගන්නවා B, N වලට ගන්නවා G, I වලට ගන්නවා I B. ඉතින් දකුණු අතින් ප්ලේ කරොත් මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් left hand එකෙන් ප්ලේ කරන මම පාවිච්චි කරනවා F major 7th, ඒ වගේම G 7th, ඒ වගේම පාවිච්චි කරනවා E minor 7th chord එක. අපි දැන් බලමු කොහොමද අත් දෙකම මේක සවුන්ඩ් වෙන්නේ කියලා. ඉතින් එහෙනම් ඔයාගේ නමත් අපිට යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.